හායි යාළුවනේ ඔය කට්ටිය එකතු වෙලා ඉන්නේ අපේ BSK Village Boys වැඩසටහනත් එක්ක අද අපි පොඩ්ඩක් කැලේ ගිහලා පොඩි ආතල්ලක් ගන්න යන්නේ අපි ඒ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් යාළුවනේ දැන් අපි යන්නේ මේ උඩහ රබර් රත්තට මේ එතන පොඩ්ඩක් අර කන්ද උඩ හරියෙන් සෙට් වෙලා හිටන් අර තැන්නා වගේ තියෙනවා. ඔතෙන් ගිහලා අපි අර වටපිටේ බාන්න යන්නේ. මේ අපි දැන් මේ කොස්තුමියක් ගෙනියනවා නිකන් පොඩ්ඩක් අර උයාගෙන පොඩ්ඩක් ආතල්ලක් දාන්න මේ අපි ගා දෙනවා ගිනි පෙට්ටියක් තියෙනවා වතුර බෝතල් දෙකක් තියෙනවා කොත්තුමි පැකට්ටයක් තියෙනවා මේ ඇතිලියක් තියෙනවා. දැන් ඉතින් අපි දර ලිප හදා ගන්න ඕනේ මේ එතන පොඩ්ඩක් සුද්ධ කරලා එහෙම ගන්න ඕනේ. ඒ හින්දා දැන් අපි යනවා. අපි නම් උඩදී හම්බෙමු. Let's begin now. Let's begin now. හරි දැන් අපි කන්ද ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයගලට වෙන්නොත් එහෙම කාටුට්ටක් තියෙනවා අපිට යන්න. එහෙනම් කන්දුරදී හම්බෙමු. පාරක් එම හදිලා දිනා හොඳට. යාළුවනේ දැන් ඉතින් අපි මෙතෙන්ට තමයි ආවේ. ඉතින් මේ කඳු දෙකක් මැද්දේ තමයි ඉතින් අපි ඉන්නේ දැන්. අතන එහා පැත්තේ කන්දයි මේ පැත්තේ එක කන්දක් තියෙනවා. ඔයාලා ඉතින් බැලුවොත් ඉතින් අරහෙත් පේන්නේ ඉතින් රබර් ගස් යායේ විතරයි. අපි දැන් තැන්න මැද ඉන්නේ. ඉතින් මෙතන ගල් ටිකකුත් තියෙනවා. ඉතින් අපිට ලිප හදාගන්න ලේසි. අපේ නා ලිප හදන වැඩින් සෙට් වෙමු. ඉතින් යාළුවනේ මෙතන තමයි දැන් ඉතින් අපි මේ හදාගන්න ලිප මේ ටික පොඩ්ඩක් සුද්ධ කරගන්න වෙනවා. බැරි වෙලාවත් ගිනි ඇවිල්නොත් එහෙම මේ හැමතැනම ඇවිලෙනවා. මේ අපි ඉතින් දර හොයන්න දැන් දෙන්නෙක් යවන්න ඕනේ. ඒකෙන් විහඟයි මදුසානු මේ ගිහිල්ලා දර ටිකක් වහන් ඉන්න. ආයේ චූටි වාසිතයි දර ටිකක් වහන්න යන්න. ඒ අතර දැන් ඉතින් දර හොයන්න යවලා හිටන් මේ මං ලිප හදන වැඩේ කරනවා. මං තමයි ඉතින් කොහොමද මෙතන ලේසින් වැඩේ ගන්නෙ. ඉතින් ලිප හදමු. යාළුවනේ මේ ඔට්ටු පාල් වගේක් මේ රබර් රත්තෙන් තිබිලා නම් අහුලා ගත්තා. මේ ඔට්ටු පාලුවේ මේ වීරිච්ච කොළ තියෙනවා. මේ රබර් දාලා ඉතින් මේකෙන්ම තමයි අපි හොයාගත්තේ. පොඩි දර කැල්ලක් ඉතින් මේකට දාගමු. ඔට්ටු පාල් කැල්ලක් ගමුනේ. යාළුවනේ බේනනේ. ඉතින් ලිප පත්තු කරන්නයි යන්නේ. බලමු ඉතින් ඇවිලයිද කියලා. මෙතන හුලං වැඩි. අපි මේ ඉන්නේ කපොල්ලක් මැද්දේ. ඉන්දරට යන ගානට ඇවිලෙනවා බලමු. අපි ප්ලාස්ටික් කවරයකුත් දාගමු.
ප්ලාස්ටික් පුච්චන කරා එච්චර හොඳ නෑ පරිසරේ දූෂණය වෙනවා. කමන්නේ බං පිටපත්තු කරන්නනේ. පිටපත්තු කරන්න හැටි ඒවා මෙච්චර මේ ගක් තියෙන දැනේ පොළ පුච්චන එක එච්චර හරි නෑ නේද? පරිසරේ දූෂණය. යාළුවා අපි මේවත් මේක ඇවිල්ලා දැන් ඉතින් ඔයාලට පේනවා ඇති මේ ලිප ඇවිල්ලා දැන් අපි මේ වාජනයේට වතුර ටිකක් දාගමු. ඉතින් එපා. දැන් අපි වාජනේ නම් ලිපෙන් තිබ්බා. දැන් අපි ඒකට වතුර දාගමු. මේ ගානින් අපි දැන් වතුර දාගත්තාම දැන් කොත්තුමීර පැකට් එක කඩලා ගන්න ඕනේ. මාකේ වාගේ. මේදී සැෂේ පැකට් තියෙනවා. ඉතින් අපි ඒවත් දාලා හදමු. කොත්තුමීර තියෙනවා. කොත්තුමීර දැන් අපි දාගමු මේකට. තා කොල්ඩක් වංගන හරි. අය කියනට මේ ඇතේ දාලා බලන්න. රබර් ටෙස්ට් එක හොයන්න. යාළුවනේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි ඉතින් හැන්දක් නෑ. අපි ඉතින් මේ රබර් කෝට් එකකින් තමයි වැඩේ කරන්නේ. ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන් දැන් ලාවට පොඩ්ඩක් තැම්බීගෙන එන විදිය බලන්න මේ ගාන්න තියෙනවා. දුඩු උඹට දුමාවි ගන්නද? හැන්ද දිහා හැන්ද ජාත්‍යන්තර හැන්ද. මේක තමයි ඉතින් අපේ යාළුවනේ එකම හැන්ද මේ අපිට හැන්දක් නම් ගේන්න වෙන රබර් කෝට් එකකින් තමයි වැඩේ කරන්නේ. දැන් නෑ බෑ තැම්බිලා ගාන ඇති නේද? ඉබේට නම් ඇදෙනවා. කණ්ඩායි තියෙන්නේ. මේක දාන්න බලාගෙන කන්න. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඉතින් මේ දැන් අපි මේ පැහැෙන එකට දැන් මේ දාගන්නවා මේ කුඩු එක. ඔබ තමයි අනහන් දැන් ඉතින් අපි මේක ලස්සනට මික්ස් කරගන්න ඕනේ. නිකන් රාමෙන් වගේ පොඩ්ඩක් ගතියක් එනවා. අපි තව සුට්ටිකින් ඔයිල් එක දාගමු. කට්ටිය කන්න බලන් ඉන්නවා ඉතින්. එනවනේ. යප්පුඩියක් ඉන්නේ. පේනවනේ. යම්මෙන් ඉතින් හදලා තියෙන්නේ. ගාන්න ඇවිල්ලා තියෙන්නේ අපි දාමු දැන් මේක. ඉතින් යාළුවනේ දැන් ඉතින් මේක බා ගන්න ඕනේ. ඉතින් අපි බා ගන්න ඉතින් රෙජි කෑල්ලක්වත් ගෙනාවේ නෑ. මේක දැන් ඉතින් අපි ගාන්න බා ගන්න ඕනේ හැලෙන්නේ නැති වෙන්න. දෙපැත්තෙන් ඇල්ලුවා නම් හරියයි. ගලුඩෙන් තියන්න. මේ තියන්නේ ඉතින් යාළුවනේ අපි හදාගත්ත පොඩ්ඩක් රහ කොත්තුමි එක. මේක ඉතින් දාන්න ඉතින් අපි බඩු ගෙනාවේ නෑ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවාද දැන් මේ මොකද්ද ඔයිල් එක දාගත්තා. ඔයිල් එක නම් ඉතින් වැඩි නැද්ද? අවුලක් නැහැ දැන්. වැඩි නෙමෙයි බං මදි මේ. මදි ඔයිල් එක නම් ඉතින් මදිද අපි කියන විදිහට කමු. අපි මෙතන ඉන්නා 1 2 3 4 5 6යි. 6 දෙනෙක් තනියක කන්නේ. ඉතින් මේක කණ්ඩ යන්නේ. අපි ඉතින් ආතල් එක කන්නේ නැත්තම් මෙහෙමවත් නැහැ. ඉතින් යාළුවනේ දැන් අපි මේ ගිනි ගොඩක් නිමා ගන්නවා. මේක නැත්තම් මෙහෙම තියලා ගියොත් එහෙම කැලේම ගිනි ගනිද්ද නැහැ. අපි පොඩ්ඩක් මේකට වතුර පොඩ්ඩක් තියගමු. වතුර ගොඩක් දාන්න බොන්න ඉතින්. සද්දේ. ඇති. වතුර තියාගෙන. හරි ඉතින් අපිටත් දැන් මහන්සි. හොරෙන් කනවා. වෙන්න හොරු ඇවිල්ලා. මේකේ ෆොටෝ එකක් ගහමුකෝ.
ඔක සුප් තියෙනවා අඩේ සුපිරියට තියෙන වතුර බෝතලේ අපේ කොත්තුමිය නම් ඔයාගේ තමයි ආවේ. ඉතින් කොහොමද guys මේ අපි දැන් බඩු ටික දාගෙන ඉතින් යන්න රැස්ති වෙන්නේ. අපි දැන් ලිපත් නිමුවා. මේ තියෙන්නේ අපි දාපු ලිප ඒක නිමුවා දැන් හොඳටම. කට්ටිය ඉතින් යන්න ලෑස්තිලා දැන්. දැන් අපි මෙතන පැය භාගයකටත් වැඩි වෙලා හිටියා. අපි එනම් පල්ලෙහාට ගිහලා ඉතින් යාළුවනේ දැන් මේ අපි දැන් කළු පාලම කියලා එකක් තියෙනවා පල්ලෙහා. ලොකු පාලමක්. අපි ඔයාලට ඒක පෙන්නන්න. මෙතන මේ වත්තේ වැඩ කරන නැන්ද කෙනෙක් කිව්වා මේ මෙතනින් පල්ලෙහාට දැහපුවාම මේ කළු පාලම සෙට් වෙනවා කියලා. අපි දැන් ආවේ අර උඩහ කන්ද පැත්තෙන්. අපි දැන් ඒ පැත්තේ ඉඳලා දැන් කන්ද බහින්න තමයි යන්නේ මේ අපි මේ පැත්තේ මේ වැඩි ඇවිල්ලාම නැහැ. ඉතින් අපි නිකන් බලන්න ආවේ. මේ හරිය දැන් එහෙනම් අපි කළු පාලම බලන්න යන්න. යාළුවනේ ඉතින් ඔයාලට දෙයක් කියන්න දෙනවා මේ අතන එහා පැත්තේ තමයි කළු පාලම තියෙන්නේ මේ මෙතන උඩහ පාර මේ ওই පාර ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් වීඩියෝ එකක් අපේ දෙවෙනි වීඩියෝ එක උඩහ පාර ගැන තමයි කරන්නේ ඒක පොඩ්ඩක් අර හොල්මන් සීන් තියනවලු ඒක අපි බාන්න යනවා කොහොමත් මේ අපි යන් එහෙනම් කළු පාලම බාන්න ඉතින් යාළුවනේ ඔයාලා කියන්න දෙයක් තියෙනවා මේ මෙතන උඩහ පේන්නේ ලොකු මාන කැලයක් වුණාට උතනින් මේ අර අතන ඈත පේන කන්ද ගාව ඔයාලා පේන ඇති අතන ඈත කන්ද ගහක් තියෙනවා එතන තමයි මේ කනත්ත තියෙන්නේ ඔයාලා ඉතින් මේ පාරෙන් බැලුවොත් නම් පේන්නේ ඉතින් මේ ග්‍රවුන්ඩ් එකට යන පාර අපි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා දැන් මොකක් හරි වීඩියෝ එකක් ගෙනවා ඔයාලට අපි ඉතින් මේ තියන්නේ ඉතින් අපේ ගෙදර යන පාර අපේ අපි යන් ඉතින් අරලා ඉන්න දැන්. ඉතින් යාළුවනේ ඔයාලා කියන්න දෙයක් තියෙනවා මෙතන කළු පාලමයට අපි ඔයාලා කොහොම හරි මේ වීඩියෝ එකක් දානවා දෙපැත්තෙම කැලෑව තියෙනවා. ඉතින් අපිට යන්න අමාරු වුණොත් ඔයාලා කොහොම හරි වීඩියෝ එකක් ගේනවා. අර අතන එහා පැත්තේ මේ වත්තේ පාරෙත් අපි ගිහින් පෙන්නනවා බයිසිකල් වල. එහෙ ගිහිල්ලාටන් ඒ පැත්තේ තියෙන ඒවා ඔයාලා කොහොම හරි වීඩියෝ එකකින් ගේන්න. ඉතින් අපිට මේ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිට පොඩි සපෝට් එකක් දෙන්න. අපේ channel එකේ නම තමයි BSK Village Boys ඒක කොහොම හරි subscribe කරලා ඉතින් අපිට උදව්වක් දෙන්න. එහෙනම් ඉතින් අපි දෙවෙනි වීඩියෝ එකෙන් හම්බ වෙනවා වත්තේ පාරේදී. එහෙනම් අපි දෙවෙනි වීඩියෝ එකෙන් හම්බ